අපි කතා කරනවා ජාතික ගුරුමාරු ප්‍රතිපත්තිය ගැන. ජාතික ගුරුමාරු ප්‍රතිපත්තිය හඳුන්වලා දෙන්නේ 2007 අවුරුද්දේ. 2007 අවුරුද්දේ හඳුන්වලා දෙන ජාතික ගුරුමාරු ප්‍රතිපත්තිය හඳුන්වා දෙන්නේ ප්‍රධාන අරමුණු දෙකක් මුල් කරගෙන. පළවෙනිම එක තමයි අධ්‍යාපන ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව. අධ්‍යාපන ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව ඉහළ නංවා ගැනීම. දෙවැනි එක තමයි ගුරුවරයාගේ සහ ශිෂ්‍යයාගේ සුබ සාධනය උපරිම කරන්න. අධ්‍යාපන ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව ඉහළ නංවන්න, ගුරුවරයාගේ හා ශිෂ්‍යයාගේ සුබ සාධන ඉහළ නංවන්න අරමුණු කරගෙන ජාතික ගුරුමාරු ප්‍රතිපත්තිය 2007 වර්ෂයේදී හඳුන්වා දීමක් සිද්ධ වෙනවා. මේ 2007 වර්ෂයේ හඳුන්වලා දෙන ජාතික ගුරුමාරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා මට්ටම් 3කින්. ජාතික ගුරුමාරු ප්‍රතිපත්තිය. ජාතික ගුරුමාරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙන මට්ටම්. තියෙනවා 3ක්. පළවෙනි එක තමයි කලාප අධ්‍යාපන කාර්යාල මට්ටම. දෙවෙනි එක තමයි පළාත් අධ්‍යාපන කාර්යාල මට්ටම. තුන්වෙනි එක තමයි රේඛීය අමාත්‍යාංශ මට්ටම. කලාප අධ්‍යාපන කාර්යාල මට්ටමේදී ප්‍රධානිය වෙන්නේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා. පළාත් අධ්‍යාපන කාර්යාල මට්ටමේදී ප්‍රධානිය වෙන්නේ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා. රේඛීය අමාත්‍යාංශ මට්ටමේදී අධ්‍යාපන ලේකම්වරයාගේ නිර්දේශය යටතේ අධ්‍යාපන ලේකම්වරයා යටතේ ඉන්න ජාතික පාසල් අධ්‍යක්ෂකවරයා තමයි ප්‍රධානිය වෙන්නේ. ඒතර ජාතික ගුරුමාරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන මට්ටම් 3 අපි දැන් දැනගත්තා. අපි දැන් බලමු ජාතික ගුරුමාරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීම ඉටුවන කාර්යයන් මොනවාද කියලා. ජාතික ගුරුමාරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීම මගින් ඉටුවන කාර්යයන් එකක් තමයි විවිධ අත්දැකීම් ගුරුවරුන්ට ලැබෙනවා. ගුරුවරුන්ට විවිධ අත්දැකීම් ලැබීම. අනිත් එක තමයි මානව සම්පත පාසල් පද්ධතිය තුළ සාධාරණව බෙදලා යනවා. මානව සම්පත සාධාරණ ලෙස බෙදී යනවා. තව එකක් තමයි සේවා තෘප්තිය වැඩි වෙනවා. සේවා තෘප්තිය ඉහළ යනවා. තව අපි එකක් ගමු. දැනුම කුසලතා ආකල්ප ඉහළ යනවා. ජාතික ගුරුමාරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන මෙන්න මේ වගේ කාර්යයන් ඉෂ්ට වෙනවා. සේවා තෘප්තිය වැඩි වෙනවා ගුරුවරුන්ගේ. දැනුම කුසලතා ආකල්ප වර්ධනය වෙනවා. මානව සම්පත කියන්නේ හැම පාසලක් තුළම සාධාරණ විදිහට බෙදලා යනවා. විවිධ අත්දැකීම් ලබා ගන්න පුළුවන් වෙනවා. ඊළඟට අපි කතා කරමු ජාතික ගුරුමාරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ පහසුව සඳහා ලංකාවේ පාසල් වර්ගීකරණයක් කරලා තියෙනවා. ජාතික ගුරුමාරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ පහසුව සඳහා පාසල් වර්ගීකරණයක් කරනවා. මේ ජාතික ගුරුමාරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ පහසුව සඳහා පාසල් වර්ගීකරණය කරනවා ආකාර 5කට. මේ ආකාර 5 පළවෙනි එක අති දුෂ්කර පාසල්.
දෙවැනි පාසල් වර්ගය තමයි දුෂ්කර පාසල්. තුන්වෙනි පාසල් වර්ගය තමයි අපහසු නොවන පාසල්. අපහසු නොවන පාසල්. හතරවෙනි එක තමයි පහසු පාසල්. පස්වෙනි එක තමයි වඩා පහසු පාසල්. අති දුෂ්කර පාසල්, දුෂ්කර පාසල්, අපහසු නොවන පාසල්, පහසු පාසල් සහ වඩා පහසු පාසල්. මේ විදිහට පාසල් වර්ගය කියන්නේ 2005 තමයි සිද්ධ කරන්නේ. මේ 2005 දී මේ අති දුෂ්කර, දුෂ්කර, අපහසු නොවන, පහසු සහ වඩා පහසු පාසල් වර්ගීකරණයක් සිද්ධ කරන්නේ ගුරු මාරුවීම් ක්‍රියාත්මක කිරීමේ පහසුව සඳහා. ඒ වගේම අපි දැන් පොඩ්ඩක් මෙතෙන්දීන් බලමු මේ අති දුෂ්කර පාසල් ගත්තට පස්සේ අති දුෂ්කර පාසලක ගුරුවරයෙක්ගේ සේවය කරන්නේ අවම සේවා කාලයක් තියෙනවා. අවම අවුරුදු 3ක් ඉන්නවා. ගුරුවරයෙක් අවම අවුරුදු 3ක් අති දුෂ්කර පාසලක සේවය කරන්න ඕනේ. හැබැයි ගුරුවරයෙක් පහසු පාසලක නම් ඉන්නේ. ඒ පහසු පාසලේ ගුරුවරයාට ඉන්න පුළුවන් උපරිම අවුරුදු 8යි. උපරිම අවුරුදු 8යි. උපරිම අවුරුදු 8යි. වඩා පහසු පාසලක නම් ගුරුවරයෙක්ට ඉන්න පුළුවන් උපරිම අවුරුදු 6යි. ඒතර අති දුෂ්කර පාසලක ඉන්න තියෙන අවමය. අවම අවුරුදු 3යි. පහසු පාසලක නම් ඉන්න පුළුවන් උපරිම ඉන්න පුළුවන් අවුරුදු 8යි. වඩා පහසු පාසලක නම් ඉන්න පුළුවන් උපරිම හැබැයි අවුරුදු 6යි. ඒ වගේම මෙතෙන්දින් බලමු මේ දුෂ්කර පාසල් අති දුෂ්කර පාසල් ඉන්න ගුරුවරුන්ට අති දුෂ්කර පාසල සේවය කරන ගුරුවරුන්ට මාසිකව රුපියල් 2500ක දීමනාවක් ලබා දෙනවා. අති දුෂ්කර පාසල් ඉන්න ගුරුවරුන්ට. දුෂ්කර පාසල් ඉන්න ගුරුවරුන්ට මාසිකව රුපියල් 1500ක දීමනාවක් ලබා දෙනවා. අති දුෂ්කර පාසල් වලින් 2500 දුෂ්කර පාසල් වලින් 1500 ලබා දුන්නා. මෙවර අයවැයෙන් මේ දෙන්නටම ලබා දෙන ගාණ රුපියල් 1500කින් ඉහළ නැංගුවා. මෙවර අයවැයෙන් තමයි මේ ඉහළ නැංවීම සිද්ධ කරේ. දැන් අපි බලමු මේ ජාතික ගුරුමාරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙනකොට ජාතික ගුරුමාරු මණ්ඩලවල නිර්දේශ මත සහ නිර්දේශ නැතුව ස්ථාන මාරුවීම් ලැබෙන විදිහ. ජාතික ගුරුමාරු මණ්ඩලවල නිර්දේශ නොමැතිව නිර්දේශ නැතුව ගුරුවරයෙක් ස්ථාන මාරුවීම් කරන්න පුළුවන් විදිහවල්. ගුරු ස්ථාන මාරුවීම් ලැබෙන ආකාරය. පළවෙනි එක තමයි විනය හේතු මත. මොකරි විනය ප්‍රශ්නයක් ආවොත් නිර්දේශ ඕනේ ට්‍රාන්ස් එකක් එන්න පුළුවන්. අනිත් එක තමයි අසනීප තත්ත්ව මත. මොකක් ලෙඩක් අසනීපයක් තියෙනවා නම් ඔන්න එයාටත් පුළුවන් නිර්දේශ නොමැතිව මේ අවස්ථාවට එන්න. ඊට පස්සේ සේවා අවශ්‍යතාවය. මොකක් හරි සේවා අවශ්‍යතාවය මත නම් ගුරුමාරු ක්‍රියාත්මක වෙන්න. එතෙන්ට නිර්දේශ ගුරුමාරු මණ්ඩලයේ නිර්දේශ නැතුව විනය හේතු මත අසනීප තත්ත්වයක සහ සේවා අවශ්‍යතාවය මත ගුරුවරයෙක්ට ස්ථාන මාරුවක් ලැබෙන්න පුළුවන්. ඒ වගේම ජාතික ගුරුමාරු මණ්ඩලයේ නිර්දේශ සහිතව නිර්දේශ මත ගුරු ස්ථාන මාරුවීම් ලැබෙනවා. මෙතනදී විශේෂ අනුග්‍රහයක් විශේෂ අවස්ථාවක් ලබා ගන්න පුළුවන් වෙන වෙලාවල් තියෙනවා. ගුරු ජාතික ගුරුමාරු මණ්ඩලයේ නිර්දේශ මත ගුරු ස්ථාන මාරුවීමක් ලැබෙනවා. මෙතනදී ගන්නවා විශේෂ අනුග්‍රහයක්. පොඩි විශේෂ අනුග්‍රහයක් ගන්න පුළුවන් අවස්ථා. විශේෂ අනුග්‍රහයක්. විශේෂ අනුග්‍රහයක් ලැබෙන අවස්ථාවේ පළවෙනිම එක තමයි ගර්භණී ගුරුවරු. ගර්භණී ගුරුවරු. දෙවෙනි කට්ටිය තමයි අවුරුදු 55ට වැඩි අය. අවුරුදු 55ට වෙන රජයේ සේවන ගුරුවරයෙක් ට්‍රාන්ස් එකක් එනකොට ගුරුවරයාගේ අභිමතය පරිදි යාට ඉන්න පාසලෙම ඉන්න පුළුවන්. නැත්නම් එයා කැමති විදියට එයා කැමති පාසලෙ මේ ගුරුමාරුව ලබා ගන්න පුළුවන්. තුන්වෙනි කට්ටිය තමයි අසනීප අය. අසනීප තත්ත්ව. අසනීප තත්ත්ව මතත් වෛද්‍ය නිර්දේශ මත ගුරු ස්ථාන මාරුවීම ලබා දීමේදී විශේෂ අනුග්‍රහයක් ලබා ගන්න පුළුවන්. දැන් අපි කතා කරා ජාතික ගුරුමාරු ප්‍රතිපත්තියට අදාළ සියලුම කාරණා. ඔබට මේ වගේ තවත් වීඩියෝ බලන්න ඕන නම් මගේ channel එක subscribe කරන්න.
ඒ වගේම තමයි ඔබට මොන හරි මාතෘකාවක් ගැන දැනගන්න ඕන නම් ඒක ගැනත් පළවෙනි කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.